Hi guys, welcome back to another gameplay video. අද මම ගෙනල්ලා තියෙන්නේ IGI gameplay video review එකක්. ඒකෙන් ඒක අද මේ අපි අද IGI වලින් ෂෝක් ගේම් එකක් ගහන්න යන්නේ. අපි අද බලමු IGI එකේ මිෂන් දෙකක් තියෙනවා. මේ මිෂන් දෙක ගහ ගන්න පුළුවන් වේද කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඉස්සරෝම යන්න ඕනේ මේ රවුම තියෙන හරියට. ඒ රවුම තියෙන හරිය කට්ටිය ඉන්නේ අඩු ප්‍රමාණයයි. ඒ කියන්නේ දෙන්නෙක් විතර ඉන්නේ. මේන් ඉන්නවා එක්කෙනෙක්. එයාට තිබ්බා අපි ගන්න එක ගමු. ගන්න එකක් ගත්තා. දැන් උඩත් එක්කෙනෙක් ඉන්නවා. එයාටත් අපි ගහමු මෙතනින් ඔයාලගේ කීබෝඩ් එකේ දොරවල් අරිද්දි shift ඔබන්න. shift එකෙන් දොර ඇරෙනවා. දැක්කද? අපි මෙයාට දැන් තියමු. ඒක කරලා ඉස්සරවම ඔයාලා යන්න ඕනි මෙහෙට නෙවෙයි මේ මෙතන තියෙන මිෂන් එක. ඔය ගන්න එකේ මාක් එක පෙන්නන තැන එතන තියෙන මිෂන් එකට තමයි ඔයාලා මුලින්ම යන්න ඕනේ. එතන මිෂන් එකේ ගේට් එක ගාව අනිවාර්යෙන් එක්කෙනෙක් ඉන්නවා. දැන් මේ මෙතන ගේට් එක ගාව කීය විදියටම එක්කෙනෙක් ඉන්නවා. එයාට අපි තියමු. එයා මැරුණාද මන්ද? මේ මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. එයාට තියන්න කලින්ම මැරුණා. මෙයාගෙත් අපි ගන්න එක ගමු. මෙතන දෙන්න නම් එච්චර කලබල නැහැ. එයාලා වෙන පැත්තක් බලන් ඉන්නේ. මෙන්න මෙතන ලොරිය ගාව ඉන්න එක්කෙනාට තිබ්බම මෙයා කලබල වෙනවා. අපි මෙයාගෙත් ගන්න එක ගමු. දැන් මෙතන තියෙන ගේට් එක හරිද්දි ඔයාලා මෙතන තියෙනවනේ. එතකොට shift එකකින් ඒකත් ඇරෙනවා. ඔබාගෙන ඉන්න ඕනේ. අපි ඇතුළට යමු. මෙතන ලොරිය ගාවම එක්කෙනෙක් ඉන්නවා. control button එක press කරලා එයා කකුලටම වෙඩි තියන්න ඕනේ. නැත්තම් අපි ළඟින් ගියොත් එයා අපිට වෙඩි තියන්න ඉඩ තියෙනවා. වෙඩි තියන ඉඩ ප්‍රමාණයත් වැඩි. දැක්කද? එයා මැරුණා. මේ විදියටම අපි යමු. දැන් මෙතන එක්කෙනෙක් අපි දිහා බලාගෙන ඉන්නවා. අපි කවර් එක දුන්නේ නැතුව හිටියොත් අපිට තියන අය. දැන් ගන්න එකත් ගමු. guys ඔයාලා අමතක නොකර subscribe කරලා share කරලා comment කරන්න like කරන්න ඒවා කරන්න. subscribe 50 ගහවට පස්සේ මම live දානවා. live වලටත් කට්ටිය එන්න ඕනි. subscribe කරපු කට්ටියට message එක එනවා live දාපු ගමන්ම. මෙන්න මෙතන එක්කෙනෙක් ඉන්නවා වෙන හැම වෙලේම. එනවා එයාටත් අපි තියමු. මෙතන උඩ එක්කෙනෙක් අනිවාර්යෙන් ඉන්නවා. ස්නයිපර් කෙනෙක් උඩ ඉන්නවා අනිවාර්යෙන්. එයා අතන අපි ආපු කන්ද උඩ ඉඳන් එයාට කොහොමවත් ගහන්න ඕනේ. අපි අර හිටපු කන්ද උඩ ඉඳන් එයාට අනිවාර්යෙන් ගහලා එන්න ඕනේ ඔයාලා. නැත්තම් එයා අපිව දැක්කොත් ස්නයිප් කරලා අපිට ගහනවා. මෙතන උඩත් එක්කෙනෙක් ඉන්නවා ස්නයිප් කෙනෙක්. ස්නයිපර්ලා ටික ඉන්න තැන බලලා එයාලට වෙඩි තියන්න. මෙයා නම් මැරිලා නෑ වගේ. ගන්න එකේ උණ්ඩ ඉවරයි. එයා ඩවුන්. අපි දැන් මෙහෙම යමු. මෙතනින් ඇතුළට ගිහිල්ලා මේ හරිය උඩ ඉන්න මේ එක්කෙනෙක් එයාට අහු වුණොත් ඉවරයි. මේ හරියට යනවා එක්කෙනෙක්. මෙන්න මෙතන අය ඉන්නේ මෙතන උඩ ස්නයිප් කෙනෙක්. මේ ස්නයිප්ටත් ගහන්න ඕනි. අතනත් ඉන්නවා.
මෙතනත් ඉන්නවා මෙයා නම් ස්නයිප් නම් මැරුන්නේ ඒ ස්නයිප්ටත් අපි ගහමු. අතන එක්කෙනා නම් ගියා. එලාම් එක වැදුනොත් ඔක්කොම ඉවරයි. ගායිස් එකම එක ප්‍රශ්නයක් තියෙනවා මගේ කම්පියුටර් එකේ මේ සවුන්ඩ් ඇහෙන්නේ නැහැ. ඒවා මම ඉස්සරහට හදාගෙන වීඩියෝ කැප්චර්ස් දාන්නම්. ඒක නිසා ඒවා ගණන් ගන්න නැතුව ඔයාලා වීඩියෝ එකට එන්න. මම ඉස්සරහට වීඩියෝස් එහෙම ලස්සනට දානවා. ඔයාලා මේ වගේ තැන් වලට යද්දි බය නැතුව ගිහිල්ලා හිටියොත් කවර් එක දීලා ගහන්න ඕනේ. කන්ට්‍රෝල් බටන් එක ප්‍රෙස් කරපුවාම කවර් වෙනවා. ස්නයිප්ලා ඉන්නවා. එයාලට නම් අනිවාර්යෙන්ම ගහන්න ඕනේ. මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. ස්නයිප් කෙනෙක් නන් නෙවෙයි. දැන් අපි ඔතන ඔය හරියට ගියොත් එහෙම බෙල් එක වදිනවා. CCTV කැමරා තියෙන නිසා අපි ගියපු ගමන් බෙල් එක වදිනවා. දැන් CCTV කැමරාවක් එහෙම තියනවා දැක්කොත් ඔයාලා අනිවාර්යෙන් ඒකකට ගහන්න ඕනේ. අපි ඉන්නවා දැක්කොත් එහෙම ටක් ගාලා බලනවා මේ බෙල් එක වදින්න. මෙන් ගයිස් මෙතන උඩත් ස්නයිප් කෙනෙක් ඉන්නවා. එයාටත් ගහන්න ඕනේ ඔයාලා. මම සූම් එක දීලා ගහන්න. මතක් කරලා CCTV කැමරා වලට වෙඩි තියන්න. මෙහෙම ගත්තා. පොතෙන් ඔහොම ඇල්ලුවා. CCTV වලට වෙඩි තිබ්බා. ඒවා නම් අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ. අපු ගමන් තියන්න තියෙන්නේ. ඔයාලා ළඟට ගිහින් නම් ගහන්න එපා. දැක්කද? බෙල් එක වැදුනා. දැන් මෙතනින් එනවා කට්ටිය. දැක්කද? එන්න කලින් තියන්න ඕනේ. මෙන්න ආවා. මෙයාලා ගන්න එහෙම වටිනවා. ඒ ගන් වලින් තියපුවාම ඉක්මනටම මැරෙනවා. මෙන්න මෙහෙම කවර් එක අරගෙන වෙඩි තියන්න ඕනේ. ගායිස් මොනවා වෙයිද දන්නේ අපිට වෙඩි වදිනවා. ගායිස් මෙතනින් වීඩියෝ එක ඉවරයි. එහෙනම් වෙන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.